ගොවි ගෙදර විස්තරේ. අපි අද කතා කරන්න යන්නේ අතීතයේ තිබුණ ගොවි ගෙවල් වල තිබුණ දේවල්, එයාලගේ ජීවනෝපාය, ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම වීඩියෝ කීපයකට මේ විස්තර ටික ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. පිල, මඩුගේ, ඇතුළුගේ සහ කුස්සිය යන මූලිකාංග ඇතුළත්ව ගොවි ගෙයක් නිර්මාණය කරනවා. ලී කණු සිටුවා වරිච්චි බැඳ කටු මැටි හා ගොම මැටි ගසා නිවසේ බිත්ති සාදා ගන්නවා. වහලය නිම කරගන්නේ පිදුරු, ඉලුක්, බටකොළ, තල්කොළ හෝ පොල් අතු සෙවිලි කරලා. ගොවි ගෙදර පිහිටා තියෙන්න හේන, කුඹුර, කමත, පැල අසලින් වූ ගම්මැද්දක. මෙම නිවස්වල භාවිතා කරන ගොවි උපකරණ, නිවසේ භාවිතා කරන අනිකුත් උපකරණ දැන් අභාවයට යනවා. අනාගත පරපුරට මේවා දැක ගන්න වෙන්නේ පින්තූර වලින්. එහෙමත් නැත්නම් ඒවට විශේෂ වූ ස්ථාන තියෙනවා මේවා රැක ගන්න. ඒතකොට සිසුන්ට නරඹන්න හදලා තියෙන ඒ වගේ ස්ථානයකින් තමයි දැන් දැක ගන්න තියෙන්නේ. අපි ඒ වගේ උපකරණ කිහිපයක් ගැන කතා කරමු. වී බිස්ස. නෙලාගත් වී අස්වැන්න ගබඩා කර තබා ගැනීමට වී බිස්ස උපයෝගී කර ගනී. මෙය ගොවි ගෙදර ඇත්තන් විසින්ම සකසා ගන්නා අතර එය ගොවි ගෙදර දොරකඩ සමීපයේ සාදා ගනී. පොළවේ සිට රියනත් තරම් උසට ගල් කණු හෝ කුඹු, පළු, වෑවරණ වැනි දැව අරටු 4ක් සිටුවාගෙන ඒ මත හරස් අතට දැව කඳන් දෙකක් තබා ගනී. එය හරස් වියල් නම් වේ. හරස් වියල් මත වී බිස්සේ සැකිල්ල එනම් මිහි තට්ටුව සකසා ගනී. මිහි කූඩේ සැකසීම සඳහා තෝරාගන්නේ තරණ කෝටු, වෑවරණ කෝටු, කූරටියා කෝටුය. මිහි කූඩේ සකසා ගැනීමෙන් පසු එය මිහි තට්ටුවේ තැන්පත් කිරීම සඳහා වටේට කණු සිටුවයි. එය මිහිකරු නැතිනම් අටුකරු යන නමින් හඳුන්වයි. ඉන්පසු මිහි කූඩේ වැල් තට්ටුව වැසෙන ලෙස ඇතුළතින් හා පිටතින් හුඹස් මැටි ගසා ගනු ලැබේ. නැතිනම් සම්පූර්ණයෙන්ම හෝ බන්නි ගැටි වැල දක්වා මැටි ගා ගනී. වහලයට පිදුරු සෙවිලි කර සුදුහුණු ආලේප කිරීමෙන් පසු බිස්ස සකසා අවසන් වේ. පොරව. ගොවි ගෙදරට අවශ්‍ය උපකරණයකි. හේන් වගාවේදී මන්නා පිහියෙන් කපාගත නොහැකි විශාල ගස් කපා හෙළීමට පොරව භාවිතා කරයි. කැපුම් කොටස වාණය වලින් නිමවා ඇත. එය පොරව මල ලෙස හඳුන්වයි. අල්ලා ගැනීම සඳහා කවාකාර රවුමකින් තැනු මිටක් භාවිතා කරයි. එය පොරව ඉහ නමින් හැඳින්වේ. ඉලපත. නිවස පිරිසිදුව තබා ගැනීමට අත්‍යවශ්‍ය. අතුගෑම හෙවත් ඇමදීම සඳහා ඉලපත භාවිතා කරයි. මිදුල ඇමදීමට පොල් ඉරටු යෙදූ ඉලපත්ද භාවිතයට ගනී. සමහර ප්‍රදේශවල මේ සඳහා බෝල අත්තද යොදා ගනී. විටමල්ල. කුඹුර, කමත, හේන ආදී ගොවිබිම් වලට බුලත් විට කෑමට අවශ්‍ය කළමනා රැගෙන යන්නේ විටමල්ලේය. මෙහි බුලත්, පුවක්, අලුහුණු, ගිරා කැත්, කුඩා අත්තන් ගෙඩිය සහ විටමෝල ආදී ද්‍රව්‍ය හා මෙවලන් රැගෙන යනු ලැබේ. මෙම මල්ල උසුලාගෙන යාම සඳහා දෙපැත්තෙන් කොකු දෙකක් හෙවත් කාදු දෙකක් සවිකර ඇත. පිල. ගොවි ගෙදර උස්පිල සහ මිටිපිල යනුවෙන් දෙවර්ගයකි. මිටිපිල උස්පිලට ගොඩවීම සඳහා යොදා ගනී. උස්පිල නිවසට පැමිණෙන අමුත්තන්ට ඉඳ ගැනීමටත්
පිරිමින්ට නිදා ගැනීමටත් යොදා ගනී. ගොවි ගෙදර ගෙපලට ගොඩවීමට පඩි කිහිපයක් සකසා ගනී. එය දොර පිළ වේ. ගෙපිල කිහිපයක්ද නිවසේ දැකගත හැක. ගංගෙදර පිටතින් පැමිණෙන්නන්ට මඩුවේ අගුව පැත්තට වෙන්නට සාධන පිළ මඩු පිළ වේ. නිවස වටා ඉදිකරන පිළ වටපිළයි. කුස්සියට පිටතින් සාධන පිළ හප්පා පිළයි. මෙය කතා පිළ ලෙසද ව්‍යවහාර කෙරේ. පැදුරු ආන. පැදුරු පිළිවෙලකට එල්ලා තැබීම සඳහා පැදුරු ආන භාවිතා කරයි. පැදුරක් ආකාරයට නිම කර ගන්නා මෙවලමකි. සම්මත මිම්මට අනුව පැදුරු ආන රියන් 3කි. ගබඩා කර තබන පැදුරු සංඛ්‍යාව හා වහලේ උස අනුව එහි උස තීරණය වේ. ගොවි ගෙදර ඇතුළුගේ වහලේ පැදුරු ආන එල්ලා තැබීම සිරිතකි. වහලේ ලී දෙකක අඩි 2-3ක් පරතරයක් සිටිනසේ වැල් දෙපටකින් බැඳ ගැනීමෙන් මෙය තනා ගැනේ. දර මැස්ස. ලිපට දමන දර වැස්සෙන් කෘමි සතුන්ගෙන් හානි වන විට දර මැස්සක් බැඳ ගනී. පොළව මට්ටමේ සිට අඩියක් අඩි 1.5ක් උසින් දෙබල් කණු 4ක් හෝ කුඩා කොටන් 4ක් ඉහළට මැස්සක් බැඳ ගැනේ. ඒ මත දර රැස් කර තබා ගනී. ඇතැම් විට දර මැස්සට වහලයක් ගසා ගන්නා අවස්ථා ඇත. කිරිගොට්ට. පොල් කිරි පෙරා ගැනීමටත් සහල් දියලන විට ඒ පෙරා ගැනීමටත් කිරිගොට්ට යොදා ගනී. තලඉරට යොදා ගනිමින් තුන්හුලස් ආකාරයට සකසා ගන්නා කිරිගොටුද ඇත. කිරිගොට්ටේ තුන්හුලස් හැඩැති කෙළවරට ගැටි මෝට් මිටක් දමා තිබේ. කිරිගොට්ට එල්ලා තැබීමට එක් පසක කුඩා කාදුවක් තනා තිබේ. මිරිස් ගල. ආහාර පිස ගැනීමේදී අවශ්‍ය වන මිරිස්, කහ, ගම්මිරිස් ආදී දේ අඹරා ගැනීම සඳහා ඇඹරුම් ගල හෙවත් මිරිස් ගල භාවිතා කරයි. මිරිස් ඇඹරීමට මූලික වීම නිසා මෙය මිරිස් ගල ලෙස හැඳින්විය හැකිය. කුස්සිය මිරිස් ගල ස්ථීර තැනක තබා තිබේ. මිරිස් ගලේ පළල වියතක් නම් එහි දිග වියත් 2කි. මිරිස් ගලේ සමතලා මතුපිට ඇඹරුම් මුහුණ නැත්නම් මිරිස් ගල් මූණ ලෙස හැඳින්වේ. ඇඹරීම සඳහා භාවිතා කරන ගල සිලින්ඩරාකාරය. එය දූගල, දාගල, මිටි කැටේ, අත්ගල ආදී නම් වලින් හැඳින්වේ. කරල් පැදුර. බක්මහේ කෝණ මංගල්‍යයට පෙර කරල් පැදුරක් හෝ කිහිපයක් පියා ගොවි ගෙදර ගොඩවන ස්ථානයේ අංක 1ක හෝ අං හැදුවලක එල්ලා තැබීම සිරිතකි. සරු වී කරල් අහුරක් පමණ මේ සඳහා තෝරාගත යුතුය. දික් අතට හෝ රුයිතකට හැඩයට පැදුර වියනු ලැබේ. පාට කළ පංකොළ යොදා ගැනීම නිසා ඒ අලංකාරයෙන් යුක්තය. එම පැදුර ඉහළින් එල්ලීමට කුඩා මුදුවක්ද වියමනෙන්ම සකසා ගැනේ. වංගෙඩිය. වී කෙටීම සහ පැහැහීමටත් ධාන්‍ය වර්ග සහ තුනපහ ආදිය තමන්ට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට කොටා ගැනීමටත් යොදා ගන්නේ වංගෙඩියයි. මේ ලී මෙවලමකි. දඹ, කොහොඹ, ලුණු අරණ, බුරුත, කොස් හා මිල්ල දැව වංගෙඩි සෑදීම සඳහා භාවිතා කෙරේ. ලී වංගෙඩියක් අඩි 2ක් උසය. මෝල් ගහක් ආධාරයෙන් මෙම ද්‍රව්‍යයන් කොටා ගනී.